ආදරණීය දුවේ පුතේ හොඳ මාමාගේ දැනුම් මල්ලෙන් අද ඔයාලට ගෙන එන්නේ නිදානේ අභිරහස. මල්කි ටානියා මාකස් සහ ජැක් යන යහළුවන් හතර දෙනා ඔවුන්ගේ කුඩා නගරය පුරා කඳුකරයේ පැරණි මුද්‍රා තැබූ දුම්රිය උමග පිළිබඳ කටකතාවලට සැම විටම ඇදී ගොස් තිබුණි. වසර 100කට පෙර කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වූ කුප්‍රකට අපරාධකරුවෙකු විසින් ඉදිරි කරන ලද ගැඹුරින් වළලනු ලැබූ සැඟවුණු නිධානයක් ගැන කටකතා පැතිර ගියේය. බොහෝ දෙනෙක් සිතුවේ එය අවතාර අද්භූත කතා පමණක් බවයි. නමුත් මෙම සිව් දෙනාටය ඇත්තක්ද නැද්ද යන්න සොයා බැලීමට පෙළඹුණේ අභියෝගයක් මැද්දේය. එක් දිනක් ඔවුන් විදුලි පන්දම් ලනු දින දෙකකට පමණ සරිලන කෑම වතුරද යකඩ කූරු කිහිපයක් සහ ඔවුන්ගේ නිර්භීත මුහුණු ආවරණ සූදානම් කරගෙන අඳුරු වැටෙත්ම කඳුමුදුනට නැගී උමග දොරටුවට ළඟා වූ අතර මලකඩ කෑ යකඩ ගේට්ටුව බොහෝ කලකට පෙර කැඩී ගොස් තිබුණි. ඈත සිට බලන විට මුඛයක් බලහත්කාරයෙන් විවෘත කළාක් මෙන් දක්නට ලැබුණි. ඇතුළත වාතය බර හා තෙතමනය සහිත විය. ඔවුන්ගේ පියවර අස්වාභාවික ලෙස දෝංකාර දුන් අතර ඔවුන් පැවසූ වචනවලට නොගැලපෙන කෙඳිරිලි වලින් ඔවුන් වෙත ආපසු පැන්නේය. මාක්ස් බියෙන් සිනාසෙමින් එය මකා දැමීමට උත්සාහ කළේය. නමුත් මල්කි නතර විය. මොකක්ද ඒ ශබ්දය? මටත් ඒ ශබ්දය ගැන අමුතු බයක් දැනෙනවා. වෙන කාට හරි ඒ ශබ්දය ඇසුණද? ඇය තද හඬින් ඇසුවාය. මටත් ඒ ශබ්දය ඇසුණා. ඒ ශබ්දය ගොඩාක් අමුතුයි. අපි පොඩ්ඩක් සෝදිසි කරලා බලමු. උමගෙහි ගැඹුරින් ඔවුන් පසු කර හඹා ගිය සීතල සුළඟක් ඔවුන් තව තවත් භීතියට පත් කළේය. ඒ සමගම පිටත සුළඟක් නොතිබුණද ඔවුන් ඉදිරියට තල්ලු වී ගියේය. එය කාගෙත් පුදුමයට හේතු විය. බොහෝ වේලාවක් කිසිවක් කර කියා ගැනීමට නොහැකිව බලා සිටි මොවුන් හතර දෙනා සෙමින් ඉදිරියට ඇදෙන්නට විය. අර බලන්න. අර කැඩුණු බිත්තිවලට අනිත් පැත්තේ තිබෙන කුටිය. මොකද කියන්නේ? අපි එතනට යමුද? ඔව් අපි සෝදිසි කර බලා ඉදිරියට යමු. ඔව් අපි ආරක්ෂිතව ගමන් කරමු. මේ බලන්න මේ බිත්තිවල ඇලී ඇති පොස්පරස් දිලීර හරිම අද්භූතයි. දීප්තියෙන් අඳුරුයි. ජැක් ඔය විදුලි පන්දම දල්වන්න. ආලෝකමත් වූ පුළුල් කුටියකට මොවුන් සිව් දෙනා ඇතුළු වූහ. කුටිය මැද්දේ මලකඩ කෑ ලෝහ පුටුවක් තිබුණි. අඩක් පස් වලින් වැසී ගිය එම පුටුව දිහා මොහු ගැහෙන හදවතින් බලා සිටියහ. මේ බලන්න මෙතන අමුතු අගුලක් තිබෙනවා. මොකද්ද? අගුලක්? ඔව් අගුලක් කීයේ මෙම කුටියේ දොරේ රහස්‍ය අතුර. ටානියා එම අගුල ඇඟිලි තුඩු වලින් මදිනවා සමග පිටිපස උමග වැසී ගියේය. ඒත් සමගම මහා සුළඟක් ඇතිවිය. අදෘශ්‍යමාන මහා ශබ්ද ඇතිවිය. ගල් මත ගල් ඇඹරෙනවා ඇසුනි. මාකස් ඇතුළු සිව් දෙනා සුදු මැලි වී එකිනෙකා දෙස බලන්න විය. අපි තනි නැහැ. බය වෙන්න එපා. ඊට පස්සේ නැවතත් කෙඳිරිලි හඬක් ඇසෙන්නට පටන් ගත්ත. නමුත් හයියෙන් පැහැදිලි ඔවුන් හඳුනා නොගත් කටහඬවල් ඔවුන් කිසිවෙකු නොදන්නා භාෂාවකින් වචන කතා කරමින් සෙවණැලි බිත්ති දිගේ ඇඹරී දිගු හා සිහින්ව දිගු වී ඔවුන්ගේ දෙසට ළඟා විය. ඔවුන් එකතැන ගල් පිළිම මෙන් විය. බය වෙන්න එපා. ඉදිරියටම යන්නම්. එපා. තනියෙන් යන්න එපා. අපි හතර දෙනාම එකටම යමු. මේ බලන්න මෙතන මලකඩ කෑ ලෝහ පුටුවාසල කුඩා පෙට්ටියක්. මම ඒ විවෘත කරනවා. කුඩා පෙට්ටිය විවෘත කරනවාත් සමගම ඇතුළත රන්වන් ඔවු නමුත් රිදී මාලයක් අල්ලාගෙන සිටි කළු හැකිලුණු අතක්ද විය. ඔවුන්ගේ විදුලි පන්දම් එළියෙන් ආලෝකය දැල්වී මිය යන විට සෙවණැලි කෑ ගැසුවාය. අන්ධකාරයේ මල්කි කෑ ගැසුවාය. පසුව නිශ්ශබ්දතාවයකි. මාක්ස් ඔය පෙට්ටිය වසා දමන්න. ඇයි ටානියා? ටානියා අපි මෙතනින් ඉක්මනින් පිටතට යා යුතුයි.
අපගේ ජීවිතවලට යම් අනතුරක් සිදු විය හැකි. අප මෙතනින් පුළුවන් ඉක්මනින් පිටට යා යුතුයි. මල්කි ටාන්නියා අපි මෙතන හිර වෙලයි ඉන්නේ. මෙතනින් පිටතට යාමට ටිකක් අමාරුයි. බය වෙන්න එපා. මා ළඟ තිබෙනවා කම්බි කූරු කිහිපයක්. අපි මේ බිත්තිය ටිකෙන් ටික සිදුරු කරමු. 4 දෙනාම එකමුතුව බිත්තිය සිදුරු කරන්නට වූහ. බොහෝ වේලාවක් මහන්සි වී බිත්තිය සිදුරු කර ඉන් පිටතට පැමිණ අවසානයේ 4 දෙනාම ජීවිතය බේරාගත්හ. පිටතට පැමිණි මල්කි ඇතුළු සියලු දෙනාගේ අදහස වූයේ ළඟදීම දිනයක පැමිණ කෙසේ හෝ එම නිදානය ගැනීමේ වික්‍රමය සිදු කිරීමයි. ස්තුතියි.